වෙල්කම් to SL Tech Show YouTube channel. ඉතින් වෙනද වගේම ඔයාලා අද ආදරෙන් පිළිගන්නවා SL Tech Show YouTube channel එකට. ඔන්න ඔයාලට අදත් වැදගත් වෙන සුපිරිම පට්ට වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එක ගැන පොඩ්ඩක් කතා කරනවා නම් මේ වීඩියෝ එකේ තියෙන YouTube ads පිළිබඳව ඔයාලා දන්නවා ඔයාලට YouTube එකකින් ඔයාලට කැමති වීඩියෝ එකක් බලන්න බෑ ads play වෙනවා. ඉතින් ඒ ads play වෙන්නේ නැති වෙන්න ප්‍රීමියම් version එක මාසයක් පුරාට free ගන්න කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මම මතක් කරනවා ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මෙයාට තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක all දාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු සැනින් එසෙනින් වලට notification එක එන්නේ. එහෙනම් මේ වීඩියෝ එකටත් අනිවාර්යයෙන්ම like කරන්න, comment කරන්න. ඔයාලගේ අනිත් යාළුවන්ටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඒ හින්දා යාළුවන්ටත් අනිවාර්යයෙන්ම මේක share පාරක් දාන්න. මුලින්ම ඔයාලගේ YouTube app එක open කරගන්න. YouTube app එක open කරගෙන ඔයාලා හොයාගන්න download කරන්න පුළුවන් වීඩියෝ එකක්. ඒ කියන්නේ සමහර වීඩියෝස් තියෙනවා download කරන්න බෑ. ඒවා download කරන්න දෙන්නේ නැහැ. එහෙම ගන්නේ මේ dot තුන උඩ click කරාම download කියන download video කියන පොඩි option එක තියෙනවා. ඉතින් මේ option එකෙන් ගියාම ඔයාලට videos එක download කරන්න දෙන්නේ නැහැ. ඒ ප්‍රීමියම් version එක කියලා buy කරන්න කියන නිසා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ප්‍රීමියම් YouTube ප්‍රීමියම් කියලා ඊට පස්සේ තියෙනවා try it free කියලා. ඉතින් ඔයාලා මේ try it free කියනකොට එකපාරක් click කරන්නකො. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩින්ම තියෙනවා starting today 1 month free trial කියලා. ඊට යටින් තියෙනවා starting November 1st 2025 LKR ඒ කියන්නේ රුපියල් 929 cost එකක් තමයි මෙයාලා මාසිකව ඇඩ් කරන්නේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන යට තියෙනවා ඔයාලා card details ඇඩ් කරන්න. එතන click කරලා add to debit or credit card කියන උඩ click කරලා ඔයාලා card details මෙතනට ඇඩ් කරගන්න. දැන් මම මගේ card details මෙතනට ඇඩ් කරගන්නවා. card details ඇඩ් කරද්දි මම මේ කියන දේ ඔයාලා හොඳින් මතක තබා ගත යුතුයි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට ඔයාලගේ සල්ලි නැති කාඩ් එකක් මේකට ඇඩ් කරනවා නම් වඩාත් හොඳයි. මොකද ඔයාලට බැරි වෙලාවත් මේ කාඩ් ඩීටේල්ස් මේක ඔයාලගේ YouTube එකෙන් අයින් කරන්න බැරි වුණොත් මෙයාලා ලබන මාසේ ඔටෝමැටිකල්ම ඔයාලගේ YouTube ප්‍රීමියම් එක buy කරලා රුපියල් 928ක් වගේ ඔයාලගේ cost එක මෙයාලා ඔටෝමැටිකල් කපා ගන්නවා. ඉතින් මේ කාඩ් ඩීටේල්ස් කොහොමද අයින් කරන්න කියලාත් වීඩියෝ එකේ අවසානට මම කියලා දෙනවා. ඒ හින්දා වීඩියෝ එක මැදින් නවත්තන්න එපා. YouTube ප්‍රීමියම් එක ගත්තා කියලා ඔයාලගේ කාඩ් ඩීටේල්ස් අයින් කරන විදිය YouTube ප්‍රීමියම් පැකේජ් එක ලබන මාසේ ඇක්ටිව් නොවෙන්න හදන විදිය අනිවාර්යයෙන් මේ වීඩියෝ එකේ අවසානයේදී දිනවා. ඒ ටිකත් අනිවාර්යයෙන්ම බලලා යන්න. පස්සේ මට දොස් කියන්න එපා. YouTube ප්‍රීමියම් එක ඔන්න මෙයා මේ ගිය මාසේ ෆ්‍රී දීලා මේ මාසේ සල්ලි කපා ගත්තා. ඒක අපිට කියලා දුන්නේ නැහැ නම් මනම් කියන්න එපා. මේ වීඩියෝ එකේ අවසානට ඔක්කොම තියෙන ඉතින් සම්පූර්ණ වීඩියෝ එකම හරියටම බලන්න කියලා. මම මගේ කාඩ් ඩීටේල්ස් මෙතනට ඇඩ් කරගත්තා. එහෙම ඇඩ් කරගෙන ඔයාලා මෙන්න මෙතන යට දෙනවා subscribe කියලා බටන් එකක්. ඒ බටන් එක උඩ ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම ඔයාලට මෙතනින් ඔයාලගේ ෆෝන් එකේ password එක හරි fingerprint එක හරි ඉල්ලනවා. ඒක ඔයාලා දෙන්න මෙතනට. එහෙම දුන්නාට පස්සේ මේක processing වෙනවා තප්පර 10ක් වගේ. දැන් ඔයාලගේ YouTube premium version එකට ඔයාලගේ YouTube එක මාරු වෙලා ඉවරයි. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා YouTube කියලා තිබ්බ logo එක දැන් premium කියලා වෙනස් වෙලා. ඒ වගේම videos දැන් ඔයාලට download කරන්න පුළුවන්. ඉස්සෙල්ලා ඔයාලට videos download කරන්න දුන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේක මේ මාසෙත් free අරගෙන ලබන මාසෙත් free ගන්න. පොඩි option එකක් තියෙනවා. ඉතින් මේකට කරන්න තියෙන්නේ ඔයාලා ඔයාලගේ වෙන email එකක් use කරලා මේ step ටිකම පාවිච්චි කරලා මේ විදිහටම YouTube එකට card details add කරලා card details අයින් කරන්න. එතකොට ලබන මාසෙත් ඔයාලට free ගන්න පුළුවන්. මම දන්නේ නැහැ තව කොච්චර කාලයක් මෙයාලා මාසයක් free දෙයිද කියලා. ඉතින් එහෙම දෙනකන් ඔයාලට මේක use කරන්න පුළුවන් ඔයාලගේ වෙන email එකකට. දැන් අපි කතා කරමු කොහොමද මේ card details අයින් කරන්න කියලා. ඔයාලගේ මෙතන your කියන එකට ගිහිල්ලා settings වලින් ඔයාලා යන්න මෙතන purchase and membership කියලා option එකක් තියෙනවා. එතනින් ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ YouTube Premium කියලා ඔයාලට subscribe කරපු එක තියෙනවා. ඒක උඩ click කරන්න. ඒක උඩ click කරලා ඔයාලට මෙන්න මෙතන උඩ තියෙනවා පොඩි cancel කියලා option එක. ඒ option එක උඩ ඔයාලා click කරන්න. එහෙම click කරලා මෙතන ඔයාලට තියෙනවා go to play කියලා. ඒක උඩ ඔයාලා එකපාරක් click කරන්න. එහෙම click කරාම ඔයාලා මෙන්න මේ වගේ interface එකකට එනවා. මේකේ තියෙනවා යටින් cancel subscription කියලා. ඒක උඩ ඔයාලා එකපාරක් click කරන්න. හරි. දැන් මෙතන ආයෙත් ඔයාලා තියෙනවා cancel subscription කියලා. ඒක උඩත් ඔයාලා එකපාරක් click කරන්න. හරි. දැන් ඔයාලා subscription කරපු, ඒ කියන්නේ ඔයාලා දැන් subscribe කරපු ඔයාලගේ YouTube package එක deactivate වෙලා ඉවරයි. එහෙම වුණා කියලා ඔයාලට මේ මාසේ use කරන්න තියෙන YouTube premium version එක free දෙන premium version එක මෙතනින් අයින් වෙලා නැහැ. දැන් අයින් කරේ අපේ YouTube එකේ subscribe වෙලා තිබ්බ option එක විතරයි. අපේ card details තාමත් අපේ මේ Google account එකේ රැඳිලා තියෙනවා. ඒක අයින් කරන්න ඔයාලා Google Chrome එකට යන්න. Google Chrome එකට log වෙලා ඉන්න ඕන ඔයාලගේ YouTube account එකෙන්මයි. හරි. දැන් ඔයාලා මෙතන ඔයාලගේ account icon එකට click කරලා payment method වලට යන්න.
එතන තියෙන ඔයාලගේ කාඩ් එක ඒක උඩ ක්ලික් කරන්න. මෙතනින් ඔයාලා එඩිට් කියන බටන් එක උඩ ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම ඔයාලා වෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉතින් මෙතන තියෙනවා ඔයාලගේ කාඩ් ඩීටේල්ස් එක. ආයෙත් මෙතන තියෙනවා රිමූව් කියලා. ඒ රිමූව් කියන බටන් එක උඩ ඔයාලා ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ආයෙත් ඔයාලගේ රිමූව් කියලා ඉන්නවා. ඒක උඩත් ඔයාලා ක්ලික් කරන්න. දැන් ඔයාලගේ Google account එකනොත් ඔයාලගේ කාඩ් ඩීටේල්ස් මැකිලා ඉවරයි. දැන් ඔයාලගේ කාඩ් ඩීටේල්ස් කිසිම තැනක නැහැ මේ Google account එකේ. ඕක තමයි අදිනවා YouTube ප්‍රීමියම් වර්ෂන් එක ෆ්‍රී ගන්න වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක ගැන. ඒ වගේම ලයික් කරන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් මේ යට තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක all දාගන්න. එතකොට තමයි මගේ වීඩියෝ එක දාපු සැනින් වලට notification එක එන්නේ. ඒ වගේම ඔයාලගේ අනිත් යාළුවන්ටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. ඒ හින්දා එයාලටත් බලන්න මේක share කරන්න. එහෙනම් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.